ඉන්දු පාකිස්තාන මතභේදයේ වර්ෂ 1947 දක්වාම ඈතට දිව යන කරුණක්. ඉතින් අද අපි කතා කරන්නේ විශේෂයෙන්ම පසුගියදා ඉන්දියාවේ පහල්ගම් ප්‍රදේශය වෙත එල්ල වූ ත්‍රස්තවාදී ප්‍රහාරයක් සමගම සිවිල් වැසියන් 26 දිනක් පමණ ජීවිතක්ෂයටපත් වුණා. ඉතින් මේත් එක්කම ඉන්දියාව සහ පාකිස්තානය අතර විරසකය තවත් උඩුදුවමින් මේ යුද මේ තත්ත්වයක් දක්වා වර්ධනය වනු ලැබුවා. විශේෂයෙන්ම ජම්මු සහ කාශ්මීර යන ප්‍රදේශවල ඉන්දියාව සහ පාකිස්තාන හමුදා අතර වරින් වර ගැටුම් ඇති වුණා. ඉතින් මේකේ උච්චතම අවස්ථාව විදියට ඉන්දියාව විසින් හඳුනාගත් ත්‍රස්තවාදී ඉලක්ක වෙත පාකිස්තානයේ ගුවන් ප්‍රහාර එල්ල කරනු ලැබුවා. ඒත් එක්කම පාකිස්තානය විසිනුත් ඉන්දියාවට ප්‍රහාර එල්ල කරනු ලැබුවා. ඉතින් විශේෂම කාරණේ වන්නේ ඉන්දියාවේ ගුවන් හමුදාවේ ප්‍රහාරක ජෙට් යාන 5ක් පාකිස්තානය විසින් බිම හෙළු බව ලෝකයේ පුරා කතාබහට ලක් වුණා. විශේෂයෙන්ම ප්‍රංශයේ නිෂ්පාදිත රෆායල් කියන යානයක් නවීනම ජෙට් යානයක් බිම හෙළු බව පාකිස්තානය විසින් සඳහන් කරනු ලැබුවා. ඉතින් මේ සමග යුද උණුසුම එන්නෙම තීව්‍ර මට්ටමට පත්වනු ලැබුවේ. විශේෂයෙන්ම පාකිස්තාන සහ ඉන්දියානු දෙපාර්ශ්වයෙන්ම 60කට වැඩි පිරිසක් මේ ප්‍රහාර හේතුවෙන් මරණයටපත් වුණා. ඒත් එක්කම 100කට අධික පිරිසක් තුවාල ලබනු ලැබුවා. ඉතින් මේ නිසා අද අපි කල්පනා කරා මේ න්‍යෂ්ටික සන්නද්ධ අසල්වැසි රටවල් දෙක පිළිබඳව ඔවුන්ගේ යුද ශක්තිය පිළිබඳව ඔබට තොරතුරු කිහිපයක් රැගෙන එන්නට. දැන් අපි බලමු ඉන්දියාව සහ පාකිස්තානය කියන මේ අසල්වැසි රට දෙකේ යුද ශක්තිය පිළිබඳව සංසන්දනාත්මකව. ඉතින් මුලින්ම ඉන්දියාව වර්ග කිලෝමීටර 32,87,263ක විශාලත්වයකින් යුතු රටක්. ඉතින් ලෝකයේ 7 වෙනිට විශාලම රට වන්නේ ඉන්දියාව. ඉතින් ලෝකයේ යුද ශ්‍රේණිගත කිරීමේ 4 වෙනි ස්ථානයේ තමයි ඉන්දියාව රඳා පවතින්නේ. ඒ වගේම පාකිස්තානය වර්ග කිලෝමීටර 7,96,092ක විශාලත්වයකින් යුතුයි. ලෝකයේ 35 වෙනියට විශාලම රට වන්නේ පාකිස්තානය. ඉතින් ලෝක යුද ශ්‍රේණිගත කිරීමේ 12 වෙනි ස්ථානයේ තමයි පාකිස්තානය රඳා පවතින්නේ. ඉතින් ඉන්දියාවේ අගනුවර වන්නේ නවදිල්ලිය. ඒ වගේම පාකිස්තානයේ අගනුවර වන්නේ ඉස්ලාමාබාද් නගරය. ඉතින් ඉන්දියාවේ අගමැතිවරයා නරේන්ද්‍ර මෝදි මහත්මයා, පාකිස්තානයේ ෂෙබාක් ෂරීෆ් මහත්මයා තමයි අගමැතිවරයා වන්නේ. ඉතින් ලෝකයේ වැඩිම ජනගහනය වෙසෙන රට වන්නේ ඉන්දියාව. කෝටි 145කට වැඩි ජනගහනයක් ඉන්දියාව තුල වාසය කරනු ලබනවා. ඒත් එක්කම පාකිස්තානයේ ජනගහනය අතින් ගත්තොත් කෝටි 25කට අධිකයි. ඉතින් වැදගත්ම කාරණේ වන්නේ දැන් ඉන්දියාවේ න්‍යෂ්ටිකාවි 160කට අධික ප්‍රමාණයක් තිබෙන බව තමයි සඳහන් වන්නේ. ඒත් එක්කම පාකිස්තානයේ න්‍යෂ්ටිකාවි 165කට අධික සංඛ්‍යාවක් තිබෙන බව මේ වන විට වාර්තා වෙනවා. ඒත් එක්කම සමස්ත හමුදා බලය ගත්තොත් ඉන්දියාවේ පාබල හමුදාව 14,55,550ක්. ඒ වගේම පාකිස්තානයේ පාබල හමුදාව 6,54,000ක් බව තමයි සඳහන් වන්නේ. ඒත් එක්කම ඉන්දියාවේ යුද ටැංකි 4,200ක් පමණ තිබෙනවා. ඒත් එක්කම පාකිස්තානයේ යුද ටැංකි 2,620ක පමණ ප්‍රමාණයක් තිබෙනවා. ඉන්දියාවේ සමස්ත සන්නද්ධ රථ 1,48,500ක් තිබෙන අතර පාකිස්තානයේ මෙය 17,500ක් පමණ වෙනවා. ඒත් එක්කම කාලතුවක්කු රොකට් විදින මේ ආදී තවත් බොහෝ අවි ආයුධ රටවල් දෙකම සතු වනවා. ඒත් එක්කම ඉන්දියාවේ ගුවන් හමුදාවේ 3,10,500කට අධික සංඛ්‍යාවක් සිටිනවා. පාකිස්තාන ගුවන් හමුදාවේ 78,000ක පමණ සංඛ්‍යාවක් සිටින්නේ. ඒත් එක්කම ඉන්දියාවේ ප්‍රහාරක යාන 510කට අධික සංඛ්‍යාවක් තිබෙනවා. ඒත් එක්කම පාකිස්තානයේ ප්‍රහාරක යාන 320ක් පමණක් තමයි තිබෙන්නේ. ඒත් එක්කම ඉන්දියාවේ හෙලිකොප්ටර් 900ක් තිබෙනවා. පාකිස්තානයේ හෙලිකොප්ටර් 370ක් තිබෙනවා. ඒත් එක්කම නාවික හමුදාව ඉන්දියාවේ නාවික හමුදාව 1,42,000ක් වන අතර පාකිස්තානයේ මේ 1,25,000ක් පමණ වෙනවා. ඉන්දියාවේ ගුවන් යාන ප්‍රවාහන නෞකා එහෙම නැත්නම් එයාක්‍රාෆ්ට් කැරියර් දෙකක් පමණ තිබෙනවා. ඉතින් පාකිස්තානයේ එයාක්‍රාෆ්ට් කැරියර් ගුවන් යාන ප්‍රවාහන නෞකා නැහැ. ඒත් එක්කම ප්‍රහාරක යුද නැව් සහ සමස්ත ප්‍රහාරක යාත්‍රා 300ක් පමණ ඉන්දියාව සතු වනවා. පාකිස්තානයේ මේ 120ක පමණ ප්‍රමාණයක් තමයි තිබෙන්නේ. ඒත් එක්කම ඉන්දියාවේ සබ්මැරින් 18ක් පමණ තිබෙනවා. පාකිස්තානයේ සබ්මැරින් 8ක් පමණක් තමයි තිබෙන්නේ. ඉන්දියාවේ සමස්ත ගුවන් තොටුපළවල සංඛ්‍යාව 311ක් වන අතර පාකිස්තානයේ මෙය 116ක් වෙනවා. ඒත් එක්කම වැදගත්ම කාරණා වන්නේ ඉන්දියාවේ වරායන් සහ පර්යන්ත 56ක් තිබෙන අතර පාකිස්තානය තුල තිබෙන්නේ වරායන් 3ක් පමණයි. ඉතින් පාකිස්තානයට අඩු මුහුදු කලාපයක් තමයි උන් සතුව තිබෙන්නේ. ඉතින් මෙන්න මේ විදිහට තමයි ඉන්දියාව සහ පාකිස්තානය තුල තිබෙන යුදමය ශක්තිය ඔබට කෙටියෙන් තොරතුරු රැගෙන ආවේ. ඉතින් තවත් බොහෝ අවි ආයුධ ඒ වගේම සංචිත හමුදා, පැරාමිලිටරි හමුදා මේ රටවල් දෙකම සතු වෙනවා. ඉතින් කෙසේ හෝ අප ප්‍රාර්ථනා කරන්නේ මේ න්‍යෂ්ටික බලය තිබෙන අපේ අසල්වැසි රටවල් දෙක යුද්ධයකට නොගොස් සාමකාමීව සිටීම තමයි අපේ බලාපොරොත්තු වන්නේ. ඉතින් මේ ඇති වූ යුදමය තත්ත්වයක් සමග මේ රටවල් දෙක පිළිබඳව අප සංසන්දනාත්මකව ඔබට තොරතුරු කිහිපයක් රැගෙන ආවේ. එහෙමනම් යාළුවනේ අදට ගිහින් එන්න ඔබට ජය වේවා.